ටීරෙක්ස් ලෙස පොදුවේ හැඳින්වෙන ටිරනසෝරස් රෙක්ස් ඩයිනෝසරන්ගේ රජු ලෙසද හැඳින්වෙනවා. මේ බියජනක සත්වයා වසර මිලියන 68කට පමණ පෙර ක්‍රෙටේසියස් යුගයේ ජීවත් වුණා. ටීරෙක්ස් අඩි 40ක් දක්වා දිගකින් සහ ටොන් 7ක් බරකින් යුක්ත වුණා. ටීරෙක්ස්ගේ බලවත් කකුල් හා තියුණු නියපොතු එයාට ගොදුරු ලුහුබැද යාමට සහ සතුරන් පරාජය කිරීමට හැකියාව ලබා දුන්නා. ටීරෙක්ස්ගේ හිස් කබල සුවිශේෂී වූ අතර දිගු පටු නාසයක් සහ දැලි පිහියක් වැනි දත්වලින් ආවරණය වුණ බලවත් හකුද තිබ්බා. එයාගේ අත් කුඩා වුවද තියුණු නියපොතු වලින් සමන්විත වූ අතර එයාගේ අත් මස් අල්ලා ගැනීමට සහ ගොදුරු ඉරා දමන්න භාවිතා කළා. ටීරෙක්ස් කියන්නේ අග ක්‍රටේසියස් පරිසර පද්ධතිය පාලනය කරන උච්ච විලෝපකයෙක්. එයාගේ වාසභූමිය සශ්‍රීක සහ තෙතමනය සහිත වනාන්තර හා වෙරළබඩ ප්‍රදේශවලින් සමන්විත වූ අතර එහිදී එයා ට්‍රයිසරටොප් හා එඩ්මොන්ටසෝරස් වැනි ශාකභක්ෂක විශාල ඩයිනෝසරයන්ව දඩයම් කළා. ටීරෙක්ස්ගේ සුවිශේෂී ඇස් පෙනීම සහ ප්‍රබල සුවඳ දැනීම නිසා දුර සිට ගොදුරු හඳුනා ගැනීමට හැකි වූ අතර එයා බලවත් දඩයක්කාරයෙක් බවට පත් වුණා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ටීරෙක්ස් එයාගේ පරිසර පද්ධතිය තුළ ආධිපත්‍ය දැරූ තේජාන්විත හා විස්මයජනක ජීවියෙක් කියලා. එවගේම බුද්ධිමත් දඩයම් හැසිරීම සහ කල් පවතිනා උරුමය නිසා ටීරෙක්ස් ඩයිනෝසරන්ගේ රජු ලෙසද ප්‍රසිද්ධත්වයට පත් වෙනවා. ඉතින් අපි මේ සමගම අපි අපේ වීඩියෝ එකේ අවසානයට එනවා. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්න හැමෝටම සුබ දවසක්.